Hi guys, ඔයාලා හැමදෙනාම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා බබාස් කිචන් මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ රසම ආලු තෙම්පරාදුවක් දැක්කම පේනවා එතන මේකේ රස පාට. ඉතින් මුලින්ම වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ මාළු තෙම්පරාදුව හදාගන්න ගොඩාක් ලේසි. ඒ වගේම මේ පොඩි මාළු කුඩු වෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ, ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම රසත් නියමයි. ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ මම අද අරගෙන තියෙන්නේ සාලියෝ මාළු. මේ සාලියෝ මාළු ටික අපි හොඳට පිරිසිදු කරගන්න ඕන, සුද්ධ කරලා ඉවරලා අපි හොඳට දෙතුන් වතාවක් මේක හොඳට හොදගෙන සුද්ධ කරගන්න ඕන. ඊට පස්සේ අපි පිරිසිදු කරගත් මාළු වලට කහ කුඩු තේ හැඳි 2ක් පමණ, ඊට පස්සේ අපි ලුණු කුඩු වලට අවශ්‍ය ප්‍රමාණයෙන් දාන්න. මම නම් තේ හැඳක් වගේ තමයි ගත්තේ. ඊට පස්සේ අපි අරගෙන ඉවරලා මේ දෙක කලවම් කරලා හොඳට මාළු ටික හොඳට අතගා ගන්න ඕන. ඊට පස්සේ අපි මේක සීසන් වෙන්න විනාඩි 5ක් විතර තියනවා. ඉතින් හොඳට මේ විදිහට සීසන් වෙච්ච මාළු ටික අපි පෑන් එකක් තියලා ඒකට තෙල් දාලා ඉවරලා ඔයාලා අවශ්‍ය පමණ තෙල් ගන්න. මම නම් වැඩි තෙල් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මාළු වැඩි වුණා කියලා ප්‍රශ්නකුත් නැහැ. හොඳට බැදෙනවා. තෙල් පොඩ්ඩක් පාවිච්චි කරත් අපි මෙන්න මේ විදිහට හොඳට රන්වන් පාට නිකන් බෙද ගන්නවා. ඉතින් බය වෙන්න එපා, මේ මාළු කුඩු වෙන්නේ නැහැ. මේ විදිහට හදාගත්තාම මාළු කුඩු වෙන්නේ නැතුව අපිට මේ මාළු තෙම්පරාදුව රසට හදාගන්න පුළුවන්. ඒ වගේ මේ කල් තියා ගන්නත් පුළුවන්. ඔයාලා ට්‍රිප් එකක් හරි කොහරි ගමනක් යද්දි ඉතින් බත් මුලකට බය නැතුව අරන් යන්න පුළුවන් මාළු බෙදුමක් තමයි මේක. ඉතින් ඊට පස්සේ අපි දැන් තෙම්පරාදුව හදාගන්න යන්නේ. අපි මාළු ටික අපි බෙදගෙන ඉවරයි. ඒකට මම අරන් තියෙනවා සුදු ලුණු බික් 4ක් විතර කපලා, බී ලුණු ගෙඩි 2ක් 3ක් විතර, තක්කාලි, මාළු මිරිස්, ආ මිරිස්, රම්පේ, කළමිංච අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි අර මාළු බෙදගත්ත පෑන් එක අරගෙන ඔයාලට ඕන නම් වෙනම ඒක හරි කරගන්න පුළුවන්. නමුත් ඉතින් මෙහෙම හදද්දී රසයකුත් තියෙනවා. මොකද මාළු බෙදලා ඒ මාළුවේ රසක් තියෙනවනේ. අපි ඒකට මුලින්ම දාගන්නේ සුදු ලුණු ටික. සුදු ලුණු බෙදද්දී අපි අපේ කපාගත්ත බී ලුණු ටික දාගන්නවා. ඊට පස්සේ මේ ටික ගොඩාක් අපි බෙදගන්නේ. සාමාන්‍ය විදියට ටිකක් ලුණු ටික තැම්බෙන්න වගේ බෙදගන්නවා. ඊට පස්සේ අපි දාගන්නවා රම්පේ කරපිංච. අපි මුලින්ම රම්පේ කරපිංච එකතු කරන්නේ නැහැ. මොකද එතකොට රම්පේ කරපිංච බැදිලා වැඩි වෙනවා. ඒවයේ තියෙන රස සුවඳ ඉතින් නැති වෙනවා. ඒ හින්දා අපි පස්සේ තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ මාළු මිරිස්, ආ මිරිස් අපි දාගෙන මේ ටික හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි එකතු කරන්න යන්නේ කෑලි මිරිස්. මම මේ වෙලේ නම් කෑලි මිරිස් තේ හැඳි 3ක් පමණ එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් ඊට වැඩි එකතු කරගන්නත් පුළුවන්. ඔයාලගේ සැර කන ප්‍රමාණය අනුව එකතු කරගන්න. පසුව අපි මේකට ලුණු තේ හැඳි භාගයක් වගේ යොදා ගන්නවා. ගම්බිරිස් කුඩු චුට්ටකුත් දා ගන්නවා. අපි මාළු වලට ලුණු දාපු හින්දා ඔයාලා පරිස්සමෙන් ලුණු දා ගන්න. ඊට මෙන්න මේ විදිහට බැදීගෙන එද්දී අපි හොඳට මේ ගානට විතර මේ තෙම්පරාදු කරගන්න ඕන. ගොඩක් කරගන්නෙත් නැහැ. ලුණු ඒ දේවල් ටිකක් අමුවට තියෙන්න ඕන. එතකොට තමයි මේ තෙම්පරාදු රස. ඊට පස්සේ අපි බෙදගත්ත මාළු ටික මේකට එකතු කරගන්නවා. ඉතින් මේ වෙලේ මගේ භාජනය චුට්ටක් හිඩමදි හින්දා මම වෙන භාජනයකට දාගන්නවා. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ මාළු කරි එක හැදෙන්නේ. අපි මේකේ තක්කාලි මුලින් එකතු කරේ නැහැ. අපි දැන් තමයි තක්කාලි එකතු කරන්නේ. මොකද අපි මුලින්ම තක්කාලි එකතු කරේ නැත්තේ තක්කාලි අන්තිමේට වගේ එකතු කරලා කලවම් කරද්දී අර තක්කාලි වල තියෙන අමු ගතියත් එක්ක මේකේ හොඳ රසක් එනවා. ඉතින් අපේ මාළු තෙම්පරාදුව අපි හදාගෙන ඉවරයි. ඉතින් හරිම ලේසි, වැඩි වෙලාවක් යන්නේ. මේකත් එක්ක ඉතින් සම්බෝලයක් පරිප්පු කරි එකක් තිබ්බනම් ඉතින් ගොඩේ ගොඩ. ඉතින් මේ මාළු කරි එක වලට පේනවා ඇතිනේ මාළු පොඩි වෙලා නැහැ, ලස්සනට තියෙනවා.
ඉතින් මේ වගේ මාළු කරි එකක් ඔයාලට බය නැතුව හදා ගන්න පුළුවන්. වෙනදාට හදද්දි මාළු කුඩු වෙනවා මේ විදිහට ඔයාලා හදලා බලන්න. කිසි ප්‍රශ්නයක් නැතුව හදා ගන්න පුළුවන්. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා ඔයාලට. තව වීඩියෝස් බලන්න කියලාත් ඉල්ලනවා. ඉතින් මගේ අද වීඩියෝ එක හොඳයි නම් like කරලා comment එකක් දාන්න යන්න. කොහොමද වීඩියෝ ගැන කියලා ඔයාලගේ ප්‍රතිචාර. බොහොම ස්තුතියි මාත් එක්ක රැඳිලා සිටියට.